මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ කොහොමද ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ රූට්ස් සහ ෂොප් ලිස්ට් එක අපි බලාගන්නේ කියලා සිස්ටම් එක ඇතුලින්. මේකෙත් අර විදිහටමයි අපි ස්ටොක් එක බැලුවා වගේම මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර්ස් කියන මෙනු එකට යන්න ඕනේ. ගිහිල්ලා සර්ච් බාර් එකෙන් අදාළ ඩිස්ට්‍රිබියුටර් සිලෙක්ට් කරගෙන ඒක උඩ ක්ලික් කරලා අර වින්ඩෝ එකමයි අපි කලින් ස්ටොක් එක බලපු වින්ඩෝ එකමයි ලෝඩ් වෙන්නේ. එතන තියෙනවා රූට්ස් කියලා මෙනු එකක් ස්ටොක් එකට එහා පැත්තේ. අන්න ඒ මෙනු එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට කෙලින්ම මෙතනින් පෙන්වන්නේ ඒගොල්ලොන්ගේ රූට්ස් ටික. මෙන්න මේ රූට් එකට අදාළව ඉස්සරහින් ඒක ඇතුලේ තියෙන ෂොප් කවුන්ට් එකත් මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන shops කියන රේඩියෝ බටන් එක ක්ලික් කරාට පස්සේ ඒගොල්ලොන්ගේ total shop ටික බලා ගන්න. මෙන්න මෙහෙම මෙතන තියෙන මේ scroll bar එකෙන් ඔයාලට පුළුවන් ක්ලික් කරලා පල්ලෙහාට scroll කරන්න සහ මේ පල්ලෙහා තියෙනවා ඒගොල්ලොන්ගේ එක page එක අපි shop 100ක් තමයි පෙන්වන්නේ. එතන එහා පැත්තේ ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට pagination එකක් හම්බ වෙනවා. page එකකින් එකට ගිහිල්ලා ඔයගොල්ලොන්ට shop ටික බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝ වැදගත් වෙන කාරණාවක් තියෙනවා. මෙන්න මේ ලිස්ට් එකේ බලන්න පුළුවන් shop එකේ name එක සහ address එක, contact number එක, category එක හරියට තියනවාද කියලා. මෙතනින් ඒ ටිකත් ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි shop list එක බලාගන්නේ distributor කෙනෙක්ගේ. මෙතනත් ඔයගොල්ලන්ට පුළුවන් මේ screen එකේ ඉද්දිම වෙන dealer කෙනෙක්ගේ shop list එක බලන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාට මෙතනින් change කරගන්න පුළුවන් අදාළ distributor. මේ විදිහට තමයි අපි system එක ඇතුලෙන් distributor කෙනෙක්ගේ shop list එක බලාගන්නේ.